ඔබට කවදා හරි මෙහෙම හිතිලා තියෙනවද? ඇයි සමහර මිනිස්සුන්ගේ හීන හරි ඉක්මනට සැබෑ වෙන්නේ? ඒත් මම අවුරුදු ගාණක් හිතන දේවල් තවමත් මගේ ජීවිතයට එන්නේ නැත්තේ. නැත්නම් මටත් සල්ලි, හොඳ රැකියාවක්, ආදරයක්, සතුටක්, සාර්ථකත්වයක් ලැබෙනවා නම් ඒත් දවස්, මාස, සමහර වෙලාවට අවුරුදු ගණන් ගියත් කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. එතකොට හිතෙනවා law of attraction කියන එක ඇත්තටම වැඩ කරනවද? නැත්නම් මම කොහේ හරි වැරද්දක් කරනවද? අද මේ වීඩියෝ එකේ මම ඔයාට කියලා දෙන්න යන්නේ ලෝකයේ පුරා ලක්ෂ ගණනක් මිනිස්සු භාවිතා කරන ඉතාම සරල මිනිත්තු කීපයක් පමණක් වැය වෙන ඔයාට ඕනිම දෙයක් ඉක්මනින්ම ආකර්ෂණය කරගන්න පුළුවන් වේගවත්ම මැනිෆෙස්ටේෂන් මෙතඩ් එක වන 369 මැනිෆෙස්ටේෂන් මෙතඩ් එක. මේ මෙතඩ් එක ඇත්තටම මොකක්ද? ඇයි මේ තරම් ජනප්‍රිය වුණේ? ඒක හරියටම කරන්නේ කොහොමද? සහ ගොඩක් අය නොදන්න ලොකුම වැරද්ද මොකක්ද කියලා මේ වීඩියෝ එකේ අන්තිම වෙනකල්ම ඉන්න. මොකද අන්තිමට මම කියන පුංචි ටිප් එක 369 මෙතඩ් එක කරන ගොඩක් අය මගහැරෙන දෙයක්. 369 කියන්නේ අංක 3ක් විතරක් නෙමෙයි. මේ නම්බර්ස් ගැන විද්‍යාඥයෙක් සහ නවෝත්පාදකයෙක් වූ නිකෝලා ටෙස්ලා කියපු ප්‍රසිද්ධ කෝට් එකක් තියෙනවා. If you knew the magnificence of 3, 6 and 9, you would have a key to the universe. මෙම කෝට් එක අදත් ගොඩක් අය අතර ජනප්‍රියයි. හැබැයි ටෙස්ලා ඇත්තටම අද අපි දන්න 369 manifestation technique එකම භාවිතා කළා කියන එකට පැහැදිලි ඓතිහාසික සාක්ෂි නැහැ. අද භාවිතා වෙන 369 manifestation method එක නම් law of attraction community එක තුල පසුව ජනප්‍රිය වුණු writing exercise එකක්. ඒ කියන්නේ මේ method එකේ අරමුණ තමයි ඔයාගේ අවධානය ඔයාට අවශ්‍ය දෙයට නැවත නැවත යොමු කරන එක. ඇයි මේක ගොඩක් අය කරන්නේ? මොකද අපි මනස හැම දවසීම දහස් ගණනක් සිතුවිලි හදනවා. එක මොහොතක මට පුළුවන්, ඊළඟ මොහොතේ අනේ බැරි වෙයි. මේ දෙකම එකට තිබුණොත් අපි ફોකස් එකම කැඩෙනවා. 369 මෙතඩ් එකකින් ඔයා එකම බලාපොරොත්තුව නැවත නැවත මතක් කරනවා. ඒකින් ඔයාගේ හිත, ඉලක්කය සහ දවසේ ක්‍රියා එකට අලයින් වෙන්න උදව් වෙන්න පුළුවන්. දැන් බලමු මේක හරියටම කරන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර, ඔයාට ඇත්තටම අවශ්‍ය එක දෙයක් තෝරගන්න. එකකට වඩා දේවල් එකවර ලියන්න එපා. උදාහරණයක්, මම මගේ සිහින රැකියාව ලබාගෙන ඉතා සතුටින් වැඩ කරනවා. නැත්තම් මම මගේ ජීවිතයට හොඳ සහකරුවෙක් ආකර්ෂණය කරගෙන තියෙනවා. ඊළඟට උදේ නැගිටපු ගමන් එම සෙන්ටෙන්ස් එක 3 වතාවක් ලියන්න. දවල් 6 වතාවක්. රෑ නින්දට කලින් 9 වතාවක්. ඒ අතරේ වචන විතරක් ලියලා නවතින්න එපා. තප්පර කිහිපයක් ඒ දේ දැනටමත් ලැබිලා තියෙනවා වගේ සතුට, ස්තුතිය, නිදහස ඒ හැඟීම හිතේ මවා ගන්න. දැන් ගොඩක් අය කරන ලොකුම වරද්ද දවස් 2ක් ලියනවා. 3 වෙනි දවසේ තාමත් වැඩක් නැහැ කියලා නවත්වනවා. මැනිෆෙස්ටේෂන් කියන්නේ මැජික් ට්‍රික් එකක් නෙමෙයි. මේක ලොටරි මැෂින් එකක් නෙමෙයි. මේකේ අරමුණ ඔයාගේ සිතුවිලි, හැසිරීම්, තීරණ ඉලක්කයට ගැලපෙන විදියට පුහුණු කරන එක.
ඒ නිසා ඇක්ෂන් නැතුව කිසිම මෙතඩ් එකක් ඔයා වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. 369 මෙතඩ් එක කරන අතරේ හැමදාම මේ ප්‍රශ්නය අහන්න. අද මගේ හීනයට ලං වෙන්න මට කරන්න පුළුවන් එකම පුංචි පියවර මොකක්ද? එදා ඒ පියවර කරන්න. එක ෆෝන් කෝල් එකක් වෙන්න පුළුවන්. එක ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන්. එක පැයක් පාඩම් කරන එක වෙන්න පුළුවන්. මේ පුංචි ඇක්ෂන්ස් කාලයත් එක්ක ලොකු වෙනස්කම් හදනවා. මතක තියාගන්න, අද ඔයාගේ ජීවිතේ තියෙන ගොඩක් දේවල් කවදාවත් දවසක මේක ලැබුණොත් හොඳයි කියලා හිතපු දේවල්. ඒ නිසා අද තියෙන හීනත් හෙට යථාර්ථයක් වෙන්න බැරි හේතුවක් නැහැ. විශ්වාසය, පැහැදිලි ඉලක්කයක්, ස්තුතිවන්ත හිතක් සහ ක්‍රියාව. මේ 4 එකට ගියොත් ඔයාගේ ජීවිතේ වෙනස්කම් දකින්න පටන් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාට වටිනවා නම් ලයික් එකක් දාන්න. මේ වගේ law of attraction, angel numbers සහ manifestation ගැන විශ්වාසදායක සහ ගැඹුරු වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. අදම 369 method එක පටන් ගන්න. ඊට පස්සේ කමෙන්ට් එකේ ලියන්න මම අද පටන් ගත්තා. ඔයාගේ ගමනේ හැම පියවරකම අපි එකට ඉමු. ඊළඟ වීඩියෝ එකේ නැවත හමු වෙමු. ස්තුතියි.